සුබ දවසක් සිල්දාටම ඔබ අද එකතු වෙලා ඉන්නේ සුපර්ණර්ෂ්ක YouTube නාලිකා සමග. සාමාන්‍යයෙන් අප යුද විශ්ලේෂණයන් ලෝකයේ භූ දේශපාලන වෙනස් වීම තමයි වාර්තා කරන්නේ. කෙසේවත් ඉදිරියේදී විදේශ රටකට යන්නේ කොහොමද, අධ්‍යාපන අවස්ථාවන් සොයාගන්නේ කොහොමද, යුරෝපයේ විවිධ තැන් පිළිබඳව ඉදිරියේදී ගෙනීමට අපි කටයුතු කරමින් සිටිනවා. මම අද කතා කරන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන ලැබුවෙකු විදේශ අධ්‍යාපනයක් ලබා ගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිප පිළිබඳව. ශ්‍රී ලංකා සාමාන්‍ය පෙළ පමණ සමත් වූ එක්ට යුරෝපා රටකට විදේශ අධ්‍යාපනස්ථා පැමිණීම තරමක දුෂ්කර ස්වභාවයක් ගන්නවා. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල අධ්‍යාපන අවස්ථා සඳහා ඒ තරම් විශාල බලපෑමක් කරන්නේ සාමාන්‍ය පෙළ සමත් ළමයි රටකට යද්දී. කෙසේ වෙතත් බොහෝ දෙනා සාමාන්‍ය පෙළෙන් පස්සේ දැන් උසස් පෙළ බොහෝ දෙනා කරනවා. ඒකෙත් එක්ක තෝරගන්න විෂය මාලාවන් අනුව උසස් පෙළ සමත් කෙනෙක්ට යුරෝපා රටකට, ඕස්ට්‍රේලියාවට, නිව්සීලන්ත, ජපානය, රුසියාව, කැනඩාව සහ ඇමරිකාව වගේ රටවල් සංක්‍රමණයේදී පහසුවක් තියෙනවා. කෙසේ වෙතත් මේ වෙනට කැනඩාව වගේ රටකට සංක්‍රමණය වුවොත් එහිදී ඔබ රැඳී සිටීමට ලබා ගන්න ගයක්, කාමරයක් වගේ දෙයක් සොයාගන්න විශාල මුදලක් ගෙවන්න සිදු වෙනවා. එය කොතරම්ද කිව්වොත් එහෙම සාමාන්‍ය අපි ලබා ගන්න part time හෝ full time job එකෙන් 35ක් 40 පමණ වියදම් වෙනවා අපි ඉන්න තැනට ගන්න accommodation එකට. ඒ හින්දා වෙනත් රටක් සොයා ගන්නවා නම් ඒ බොහෝ විට මුදල් කළමනාකරණය කරන්න අපිට බොහෝ විට පහසුයි. යුරෝපය වගේ ගතත් උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාව සිසුන්ට වීසා ලබා ගැනීම පහසු රටවල් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එම ලැට්වියාව, ලිතුවේනියා වගේ රටවල් වීසා ලබා ගැනීම process එක බොහෝ දුරට සංකීර්ණ වෙන්නේ නැහැ. නමුත් ජර්මනිය, ප්‍රංශ වගේ රටත් තෝරගන්නවා නම් තරමක දුෂ්කරතාවන් රසකට මුහුණ දෙන්න වෙනවා. නමුත් මීට වසර දෙකක සිට අපිට ෆින්ලන්තය වගේ රටවලට යමත් පහසුලා තියෙනවා. කෙසේ වෙතත් ගත්තොත් එම ලක්ෂ 25කින් පමණ උසස් අධ්‍යාපනයක් ලබාගෙන, ඒ කියන්නේ බැචලර්ස් ඩිග්‍රී එකක් වගේ යන්න, මාස්ටර් ඩිග්‍රී එකට යන්න ලක්ෂ 25කින් පමණ පුළුවන් ලැට්වියා වගේ රටකට. ලක්ෂ 30ක් විතර පුළුවන් වියදම් කරලා යන්න ලිතුවේනියා වගේ රටකට. ඒ වගේම ෆින්ලන්ත වගේ රටකට යන්න පුළුවන් ලක්ෂ 40ක් 50ක් වගේ වියදම් කරලා. ජර්මනි, ඕස්ට්‍රේලියා, ෆින්ලන්ත වගේ රටවලට යන්න බොහෝ විට අපිට විශාල මුදලක් අප සතුව පෙන්වන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපිට ඩිපොසිට් මනි නැත්තම් ගෙවල් රෙන්ට් එකට දීලා අපිට ධනයක් තියෙන බව පෙන්වන්න ඕන අපිට රටවලට යන්න. ඒ වගේම කොහොමද පිට රටක ස්ටුඩන්ට් කෙනෙක් හැටියට එන්නේ කියලා පියරෙන් පියර අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජොබ් වීසා වලට කොහොමද එන්නේ? ගොඩක් කලා මේ වගේ ජොබ් වීසා නම් දැන් ගොඩක් දෙනෙක් try කරන ෂෙනගන් කලාපයේ රටවලට එන්න, ඒ කියන්නේ විශේෂයෙන්ම රුමේනියා වගේ රටවලට එන්න. එහෙනම් ඉදිරියේදී ඒ සම්බන්ධව කොහොමද හැකියාව තියෙන්නේ, රටවලට කොහොමද සංක්‍රමණීය නීති රීති මොනවද කියලා අපි සාකච්ඡා කරමු ඉදිරියේදී. එහෙනම් subscribe කරලා තියාගන්න කියලා ඉල්ලනවා. ඉදිරියේදී මේ වගේ රටවලට යන්නේ කොහොමද කියලා අපි පැහැදිලිව කතා කරමු. ඒ වගේම ඩිග්‍රී වල පිටරටින් ලබා ගන්න ඩිග්‍රී වල වැලිඩේට් එක ගැනත් අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් නැවත හමු වෙමු. සුබ දවසක් සියලු දෙනාටම.